තාත්තා ගෙදරට ඇතෙක් වුණාට එයා අපිව ජීවත් කරවන්න වෙන මහන්සිය දන්නේ තාත්තා විතරමයි. තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා නිහඬවම පැත්තකට වෙන නිහඬ ආදරවන්තයා තමයි තාත්තා. තාත්තගේ අඩුව තේරෙන්නේ එයාව උදේ හවස දකින්න නැති වෙනකොට. හදන්නට ලෝකයට බරක් නැති පුතු මුළු ඇඟට දුකක් දී බර දරාගත්තු. වෙනසෙන්න ගිය උන්ව නොකරවන සත්තු අකලටම පරවෙනවා සද්දන්ත. තාත්තා කෙනෙක්ගේ ඇස්වල කඳුළු දකින්න අපිට හරි අමාරුයි. ඒකට හේතුව පිරිමි කවදාවත් කෑ ගහලා නැහැ. නොකියාම ලෝකයට දුක දරන් පපුවේ පිරිමිහිත් කවදාද කෑ ගහලා ඇඬුවේ. දරු දුකට හද නැගෙන සොඳුරු අව නඩුවේ සාක්ෂිය කවදා හරි වැළලෙනවා.